හෙලෝ ඉතින් මොකද වෙන්නේ අද උදේ ඉඳන් අපේ නංගි කුස්සියටලා මොනවද හදනවා මට පැත්ත පලාත එන්න දුන්නේ නැහැ හරිද දැන් ඊට පස්සේ හදලිය ලැවිලා කියනවා මේ ඔයාට මම චැලෙන්ජ් එකක් දෙනවා අයියා මේ රහ බල්ලා මොනවද කියලා කියන්න ඕනලු බැරි වුණොත් දෙහි ගෙඩියක් අමුෙන් කන්න ඕනලු හැබැයි මම කිව්වොත් මම දෙහි ගෙඩියක් කනවා කියලා එයාම කිව්වා ඉතින් මේ අද දැන් කියන්න යන්නේ මෙයා මොන හරි මන් දන්නේ නැහැ මට මොනව මොගුලක් දෙන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ මොනවා කන්න දෙයිද දන්නේ නැහැ බොන්නද තියෙන කන්න තියෙන්නේ බොන්න තියෙන්නේ බොන්නලු තියෙන්නේ හරිද දැන් මං S2 වහගෙන මේ මම හන්දකින් ඔයාලට පොවනවා ඒක මං කියන්න ඕනේ ඔව් මොනවද කියලා කියන්න ඕනේ හැබැයි මම බැරිලත් මං කිව්වොත් ඔයා දෙහි ගෙඩියක් කන්න ඕනේ හරි ඔක්කොම ඔයා කිව්වොත් මම දෙහි ගෙඩිය දෙකට කපලා මම කෑල්ලක් කනවා එකක් හරි ඔයාගේ වැරදුනොත් ඔයා කෑල්ලක් කන්න ඕනේ මොනේ කිසිම ඉරියව්වක් පෙන්වන්නේ නැතුව දැන් බොන්න වෙනවස්නේ හරි කරමු එහෙනම් හරි මම යන මෙයා දුන්න චැලෙන්ජ් එක මම බාර ගන්නවා හරිද එහෙනම් ඔයාලා එකතු වෙලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එක කමෙන්ට් එක අනිවාර්යයෙන්ම දාලා තියාගන්න දාන්න හරිද අපි පවුනේ මේ ඒ නිසා දාන්න හරි දැන් මගේ S2 බැඳලාද මෙතනට ගේන්නේ ඔව් දැන් ගේන්නේ S2 බැඳලා ඔයාගේ S2 බැඳලා ගිහිල්ලා මම මේක අරගෙන එනවා හරි එහෙනම් පටන් ගන්නව එහෙනම් පටන් ගන්නවා දැන් අපේ වැඩේ මොනවද දන්නේ ඉන්න බලමු දැන් S2 කොහොමද ඉන්න රෙදි කැල්ල ඔහොම ඉන්න මාරන් ඉන්න පින්න අන්දර කිරි කවනවා වගේ සීන් එකක් ගන්න නෑ හරිද මම යද්ද බතර මෙලෝ හතර අඩ පොඩ පේන්නේ නෑ මට හරි ඉතින් පේන්නේ නැති වෙන්න බඳින්න ඕනේ පේන්න බඳින්න බෑනේ බෑ අනේ චුට්ටක් පේන්න බඳින්න බෑ එහෙම බෑ ඉතින් මම පවුනේ යටින්වත් පේන්නේ නෑනේ යටින්වත් පේන්නේ නෑ අඩේ හරිද මලස්ස හරි අනේ කීයද එක ඔයා කියන්නේ මේ කීයද දෙක මේ කීයද කියලා කියන්න පහ නේ මං කියලා අරන් ඉන්න දැන් ඉන්න අනේ අම්මේ මොනවා කන්න දෙයිද දන්නේ කුලිනවා මේ බොන්නෝ ගියා බඩ බොර ගන්න නැතිවනේ ඔව් නැත්නම් මට පස්සේ අතුරු පළ ඉන්න බෑ මම බලන්න එහෙම බෑ මෙතන තියෙන කෝප්ප 1 2 3 4 5 6 7යි දැන් මම මේ හැන්දෙන් මෙයාට පොවනවා එතකොට මෙයා කියන්නේ මොනවද කියලා දැන් පොවනවා ඔව් ඔට්ටුයි මෙන් දෙහි ගෙඩි තියෙනවා ඊයේ තියෙනවා දැන් හරිසිය හරි මෙයාට කියා ගන්න බැරුණු මේකෙන් භාගයක් කන්න ඕනේ දැන් අයියා දැන් ඉතින් එකින් එකට ඒ කියන්නේ පෙරදුනොත් දැන් මේ ඕක කන්න ඕනේද නැහැ දැන් මෙතන 7 වර්ගයක් තියෙනවා වර්ග 7ම බීලා ඉවර වෙලා එකක් වැරදුනොත් එකක් හරි කන්න ඕනේ නැත්තම් මට තමයි කන්න වෙන්නේ හරි දෙන්න ගම්මු එහෙනම් පටන් ගන්නවා එහෙනම් පටන් ගමු කොබන් මටත් අද තීරවල මම ලයින් එකේ කොප්පලම දාලා තියෙනවා කියලා කියන්නේ මට දිවස් තියෙනවා මට පේනවා මට මේකෙන් පේනවද නැත්තම් අපි ඉස්සෙල්ලාම අnder කිරි කැවින තරංගේ අnder කිරි කැවින තරංගේ හරි දැන් මම කඩාලින්න ඕනේ අයියා ඉතින් මොනවද කරන්නේ දැන් ලිමිට් තනිකර තරහ දුකු පිරිමහන්නේ මේක නම් මොන වෙන්න පුළුවන් දෙයිනේ මං කියනනම් අවසානට මං ඒක අවසානට කියනනම් මොකද්ද කියලා දැන් අනේ ඒක දෙහි ආයෙ වෙන මොකුත් නැහැ ඒක දෙහි ඒක ඇඹුල් හැටියට දෙහිනේ මෙනම් ආයෙ මොනවද දැන් මෙන්න මේක බලමු නම් තියමලා තියමලා නේ වෙන්නේ නැති දැන් මේක ඔක්කොම ඇඹුල් තියෙන්නේ මට කන්නත් බැහැ බොන්නත් බෑ කන්නත් බෑ
මට ඒ වුණත් දන්නවද මොනවද අර පැෂන් ඔව් පැෂන් ඒ පැෂන් ආෂුවර් සුට්ටයි ඒ තුනම හරි ඈ මම ආයිතින් බඩේ පත්තගේ තමයි ඒක තව තියෙනවද ඔව් මට අඩේ නම් මට අයි කන්නත් බෑ ඒක නම් මට ආයි පහ බලන්නත් ඕන්න ඒක නම් මොන කියලා හිතන්නේ ඔයා කන්න කැමතිම කන්න කරන කරවිල මේ කරවිලත් මිරිකන් ඇවිල්ලාද කොහෙද ඕ පටිත් හරි ඒක කරවිල කන්න කැමතිම කෑම කරවිලනේ ලේසි කරා හැබැයි thank you බොහොම ස්තුතියි අය ඒක මොකද්ද මේක මේ කවන්න ඕනේ ඒක මොකද්ද ඒ දෙහි හරි ඉස්සල්ල එක මොනවද මේ නම් දෙහි ඉස්සෙල්ල එක ආයෝනද ඉස්සල්ල එකක් දෙහි ඉස්සල්ල එකට පොඩ්ඩක් දාලා දැන් ගොඩක් දාලා ආයි චුට්ටක් එකෙන් දෙන්නද එපා මට මේ ඇඹුල් කන්නත් බෑ අප්පා කටේම තියෙන ඇඹුල් මයි තියෙන්නේ වෙන මූර හදන්නේ නැද්ද දැන් පැන්ඩා මොකුත් නෑ අහන් ඉන්න අයිස්ක්‍රීම් තියෙනවා ඔව් මේ ඒක නම් සොන්දින තියෙන ගස්ලම් දැන් ඒක අවුලක් නෑ. අවසාන එක ගස්ලක් කියන්නම් අයියෝ අනිත් ඔක්කොම හරියයි කරවිල් එක කටේ තියන්න බෑනේ කො කරවිලත් ඔන්න අවසාන එක ඒකත් ඇඹුල් වතුර ගොඩක් දාලා මේ වතුරක් බවනවනේ ඒ වතුරේ ඔයා හරි දැන් ඇස් දෙක අරමුද හරි හැබැයි මං කිව්වේ හරි හැබැයි හරි ඔයා කියපුවාගේ මේ ටික හරි මේක වැරදි ඒ මොනවද මේක ලෙමන් මේ දෙහි මේ ලෙමන් ඉතින් අර ඉස්සරම කිව්වේ කොහම මේ ඉස්සරම කිව්වේ එක මේක තමයි ඉස්සෙල්ලම කිව්වේ දෙහි කියලා එතන මොනවද මේ පස්සේ මේ දෙහි ඇඹුල් ජාති දෙකක් තියෙන මොනවද මේක මේක තමයි කියන්න බැරි වෙච්ච එක දෙහි කියලා කිව්ව එක මේක දෙහි එක මේක කරවිල මේක ප්‍රෙෂන් මේක ගස් ලැබු මේක සියඹල මේ වතුර එකක් දැන් මොකද ඒ කරන්නේ ඉතින් වනේ මාඩ දෙහි පොව්වලා දැන් කන්නත් වෙනවා කියන්නේ නෑ මේක වෙන මොන හරි නෑ සත්තයි ඔක ලෙමන් ඇත්තටම ලෙමන් ඉතින් මං දැන් ඉතින් මං හතක් තිබ්බනේ ඉතින් මං හයක්ම ගෝවත් කන්න ඕනේ දෙහි ඉතින් මං හය කොච්චර ටැලන්ට් එකක්ද නේ හයක් කිව්වා කියන්නේ දැන් එකක් හරි වැරදුනානේ මේ නම් තනිකර මේ තරහක්ද කොහොද පිරිමැහුවේ අයියෝ තනිකර ඇඹුල් ජාති මම පතරක් දෙන්න අනේ ඕකම කටේ දන් කන්න කියන්නේ නිකන් ලේව කන්න බෑ කිසිම මූණේ ඉරියව්වක් අඩේ ඉරියව්වක් නැතුව කන්නේ කොහොමද කටේ දාලා හපන්න ඕනේ දැම්මට හපන්න ඉරියව්වක් ඉතින් නැතුව ඉතින් කරන්න බෑ වැඩේ නෝ අර ඉරියව්වක් නැතුව මේ වැඩේ කරන්න බෑ චුට්ටක් ඉරියව්වක් දෙන්න එහෙම හොඳයි නේ ඔයාලා කියනකෝ චුට්ටක් අඩි බෑ කටර යද්දි මර මොකද ඇඹුලා එනවට ඔව් හපන්න කොම්බෝ බෑ හපන්න හරි මාත් කනවා ඇති කියලා wow කොම මම බා
ඒව දෙයි නෙමෙයි. වෙන මොනවද? මේ කටේ යන කාම. අම්බෝ. මේක නැචර මද්ද? මේ මෙයාට දෙන්න තිබ්බ එක කන්න. කිසි කිරියවක් නැතුව කනවා. ඔප්පේ අම්මෝ මට නම් බෑ උඹ කන්න. ඒක දෙහි කෑවෙත් නෑ මං. ඔක්කොම පරාදයි. ඔව්. මේ තනියක තරහ පිරිනැව්වේ ඈ. තරහ තියනවා නම් කියන්න තිබ්බනේ සෙට් එකේ ඕක. ඔයා ගඩක් ගන්න ඕනේ නේ. ඉන්න කොහාට දෙන්න රිටර්න් එක. දෙන්නම් හොඳට ලොකුවටම දෙනවා. ඉන්න ඈ. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් subscribe කරන්න subscribe කරලා like එකක් comment එකක් දාන්න. like එකක් දාන්න අපිට comment එකක් like එකක් දාන්න. මොකද අපේ videos එක ඉස්සරහට චුට්ටක් හරි යවන්න. අපිට සහයෝගය දෙන්න. ඉතින් like එකකින් අපිට සහයෝගය දෙන්න. ඉතින් අපි ගිහින් එන්න. ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න. ආයි දෙහි කන්න නැහැ. ඔයාලට මම රිටර්න් එක දෙන්නම් කොහොමද? එහෙනම් ගිහින් එන්න. goodbye. ආයි වීඩියෝ එකකින් හම්බෙමු. අම්මෝ මට මේ දෙහි කොහෙන්ද හොයාගත්තේ? ගහන්නේ. ඒක අඹුල්ල මාර අඹුල්ල ඒ ගහේ. කොටේ කියන්න බෑ.